මිල්ටන් මල්වාරච්චි කියන්නේ යුගයෙන් යුගයට හදවත් වසඟ කරන හදවතේ ගායකයෙක්, ඒ වගේම මනසේ රැව් පිළිරැව් දෙන. ඉතින් මම හිතනවා ඔහු ඇසුරු කරන්න ලැබීම ඉතාමත් භාග්‍යයක් වුණා මට. ඒ ඇසුරු කරන කාලයේදී මම ඔහුගේ හදවතත් ඒ වගේ කොයිතරම් සුන්දරද කියලා දැක්කා. ඔහු ඉතාමත් නිහතමානී, බොහොම ඍජු පෞරුෂයකින් ජීවත් වුණු ඉතාමත් නිහතමානී කලාකාරයෙක්. ඒ වගේම මට හිතන්න ගොඩක් දේවල් තියෙනවා ඔහුගේ අතීතයත් එක්ක කල්පනා කරනකොට. ඔහු ඇසුරු කරන්න ප්‍රථමයෙන් ඔහු මගේ ගුරුවරයෙක් කියලා කිව්වොත් නිවැරදියි. මොකද ගායකයන්ට කිසියම් විදියක මාර්ගෝපදේශකත්වයක් ලබා ගන්නට, ඒ වගේම යම් කිසි ගායනයක තියෙන්න ඕනේ ඒ සුන්දරත්වය, එහෙම නැත්නම් මේ හැඟීම් ප්‍රකාශනය වගේ දේවල් අවබෝධ කරගන්නට ඔහු මට සෑහෙන ඉවහල් වුණා. ඒ නිසා මම සලකනවා ඔහුත් මගේ ගුරුවරයෙක් කියලා. ඉතින් අදටත් මම හිතනවා තරුණ පරපුරක් එදා වගේම තාමත් ඔහුගේ ගීත හදවතින් වැළඳ ගන්නවා. ඉතින් ඒක ලොකු දෙයක්. ඒ තමයි මං හිතන්නේ පුරාවෘත්තයක් බඳු කලාකරුවෙක් ඔහු යුගයෙන් යුගයට ඔහුගේ නාමය අමරණීයව රැගෙන යනවා. ඉතින් මගේ ප්‍රියතම ගායකයෙක් මිල්ටන් මල්වාරච්චි.